මේ දවස් ටිකේ ඇත්තටම මම දසුම් පදින නෙමෙයි ඩාවිත් කියලා කියන්නේ දොරකඩ දෙවලේ ඉන්න තීරණාත්මක චරිතයක්. ඩාවිත් ඇත්තටම මේ වෙලාවේ බ්ලැක් චරිතයක්, ඒ කියන්නේ කළු චරිතයක්. කළු චරිතය ඇතුලේ ගොඩාක් දේවල් මට ප්ලේ කරන්න තියෙනවා. මොකද ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ බනිනවා කියලා කියන්නේ මම දිනුම් කියන කෙනෙක්. මොකද මම ඒ චරිතය හරියටම කරා කියන එකෙන් තමයි මිනිස්සු මට බයිනවා කියන එක එන්නේ. බයින්න ඕනේ. කියන්නේ මොකද නාමලිතා මේ වෙලාවේ සුදුම චරිතය. ඉතින් ඩාවිත් කියන්නේ කළුම චරිතය. ඉතින් කළු චරිතය හරියටම කරන්න එක තමයි මට හම්බෙච්ච වගකීම. ඉතින් මම හිතනවා ඩාවිත්ව මම මේ වෙලාවෙත් ඒක අලුත් කරන ගමන් ඉන්නේ. ඉතින් යකෙක් ඇතුලේ අනිවාර්යයෙන් මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා තමයි ඩාවිත් කියන්නේ. ඉතින් ඒ ඩාවිත් ඇතුලේ රසවතෙක් ඉන්නවා, හොඳ පියෙක් ඉන්නවා. ඒක ඉස්සරහට අපිට ලිහිල් වෙයි. මම හිතනවා ප්‍රේක්ෂකයාට ඩාවිත්ව මතකින්න චරිතයක් වෙයි කියලා.